කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා වවුමන් YouTube channel එකට. ඕනේ ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මීට මාස ගානකට කලින් කරපු AirDrop එක අප්ඩේට් වීඩියෝ එකක්. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ Telegram channel එකේ දාලා තියෙන post එක. ඉතින් Origin wallet එකේ අප්ඩේට් වීඩියෝ එක තමයි අරගෙන ආවේ. ඉතින් මතක් කරන්න ඕනේ තාමත් channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ channel එක subscribe කරන්නේ නැතුව නම් ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. මොකද ඔයාලා කරපු කරන AirDrop වල අප්ඩේට් මේ channel එක හරහා ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම පහළ description එකේ තියෙන ඔයාලගේ link share කරන්න වගේම Telegram channel එකේ link එක මෙන්න මේ Telegram එකට ඔයාලා join වුණොත් තමයි ඔයාලා කරපු කරන AirDrop වල අප්ඩේට්ස් ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙන්නේ වගේම daily update වෙන AirDrop උත් ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට. right ඉතින් අපි බලමු මොකක්ද මේ Ari wallet එකේ නැත්නම් Archain wallet එකේ අප්ඩේට් එක කියලා. ඉතින් මුලින්ම ඔයාලා install කරන් ඉන්න application එක update කරගන්න ඕනේ. ඉතින් Play Store වලට ගියාට පස්සේ ඔයාලගේ මෙතන තියෙන්නේ Ari wallet එකේ අප්ඩේට් කියන ඔප්ෂන් එක නම් ඔයාලා අප්ඩේට් දෙන්න. ඉතින් මම මේ වෙනකොටත් ඇප් එක අප්ඩේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕපන් දෙන්න. ඉතින් ඕපන් කරගත්තට පස්සේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට මේ net එක මෙයාලගේ මේ net එක කපින් සෝන් තියෙන. ඉතින් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අපි බලමු දැනට මේකේ තියෙන අප්ඩේට් එක මොකක්ද කියලා. මෙන්න මෙතන මම testnet කියන එක ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට වෙනදී මෙතන මගේ Ari මම හිතන්නේ මෙතන Ari token තියෙන්නේ. මෙතන තමයි balance එකේ මගේ පොඩි ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ ටික convert වෙයිද මේ මොනවාද කියලා. ඉතින් balance එකේ තියෙන්නේ මගේ token 20ක වගේ ප්‍රමාණයක්. ඉතින් අපි බලමු ඉතින් මොනවද අප්ඩේට් කියලා. මම Telegram channel එකට හැම අප්ඩේට් එකක්ම දාන්නම්. ඉතින් මෙතන ඔයාලගේ මුලින්ම තියෙයි සබ්මිට් කරන්න මෙතන තියෙන්නේ task proof submission එක. ඉතින් මෙතනදී ඔයාලා කලින්ම මෙයාලගේ Discord එකට මෙයාලගේ Twitter එකට join වෙලා ඉන්න information නැත්නම් ඔයාලගේ user name තමයි මෙතන submit කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ යම්කිසි අවස්ථාවක ඔයාලා මේ submit කරපු data වැරදි වගේ නම් ඔයාලට පුළුවන් මෙතන edit info ගිහිල්ලා අදාළ data ටික ඔයාලගේ මෙන්න මෙතන මගේ නම් දාලා තියෙන දේවල් ටික වෙනස් කරන්න පුළුවන්. වෙනස් කළ ඕන වෙලාවක මෙතන verify කරන්න පුළුවන්. ඉතින් මේක මෙතන තියෙන time එක end වෙන්න කලින් ඔයාලා හැමෝම කරන්න ඕනේ. ඉතින් මේක පැහැදිලිව කරන විදිය මෙයාලගේ tweet එකේ දාලා තියෙනවා. ඉතින් tweet එකට ආවට පස්සේ මෙන්න මේ විදියට ඔයාලා කොහොමද මේකේ අප්ඩේට් එක කම්ප්ලීට් කරන්න කියලා දාලා තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලට පුළුවන් ඔයාලගේ EVM wallet address එක. මොකක්ද මේ EVM wallet address එක කියන්නේ? ඉතින් මෙතන මෙයාලා දාලා තියෙනවා ඔයාලට පුළුවන් MetaMask wallet එකේ EVM address එක දාන්න. ඉතින් MetaMask wallet එකේ EVM කියන්නේ සාමාන්‍යයෙන් ETH wallet address එක තමයි. ඉතින් BSC BNB ඔය ඔක්කොම තියෙන ETH wallet address එක. ඉතින් ඒක ඔයාලා බලන්න receive option එක click කරලා එකම address එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා EVM කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ETH wallet address එක ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේක MetaMask ඔයාලගේ ඕනම wallet එක exchange එක කිසිම වෙලාවක AirDrop වලට දෙන්න එපා address එක. තේරුමක් නැහැ. මොකද exchange වල තියෙන list වෙලා තියෙන token list නොවිච්ච token තමයි අපි wallet එකකට ලබා ගන්න. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් MetaMask wallet එකේ EVM එක හරිය නැත්නම් MetaMask wallet එකේ ETH wallet address එක හරිය Trust wallet එකේ ETH wallet address එක හරිය ලබා දෙන්න. ඊළඟට මෙයාලා කියනවා ඔයාලගේ Twitter username එක ලබා දෙන්න @ එක්ක කියලා. ඉතින් ඒකත් මම ඔයාලට පැහැදිලි කරන්න. ඊළඟට තියෙනවා Discord එකේ. ඔයාලා Discord එකේ my account වලට ගිහිල්ලා බලන්න. ඔයාලගේ display එකේ පෙන්නන user name එක නෙමෙයි. මෙයාලා කියනවා display name එක නෙමෙයි ඔයාලගේ user name එක display name එකට යටින් තියෙන ඔයාලගේ user name එක තමයි දෙන්න ඕනේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට අපේ tweet එකේ home page එකට එන්න. home page එකට ආවට පස්සේ මෙන්න මෙතන profile. දැන් logo icon එක click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන @ එක්ක තියෙන්නේ ඔයාලගේ user name එක. මෙන්න මේක තමයි ඔයාලා මුලින්ම මෙන්න මෙතනට ලබා දෙන්න ඕනි. ඊළඟ Discord එකට ගියාට පස්සේ ඉතින් Discord එකට ආවට පස්සේ මෙතන U කියන එකට යන්න. U කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට වෙනවා ඇති පහලින් තියෙනවා මෙන්න මේක තමයි ඔයාලගේ Discord username එක. ඉතින් මෙන්න මේකත් ඔයාලට ලබා දෙන්න පුළුවන් අදාළ සබ්මිට් කරන්න තියෙන ඔප්ෂන් එකට. ඊළඟට ඔයාලට තියෙනවා පහළට එන්න. පහළට ආවට පස්සේ තියෙන ETH wallet address එක නැත්නම් EVM නේ. ඒකටත් ඔයාලට පුළුවන් MetaMask wallet එකට ගිහිල්ලා උඩම තියෙන wallet address එක ඔයාලා copy කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් ETH කියලා select වෙලා ඇති අන්න ඒක උඩ එක පාරක් ක්ලික් කරලා receive button එක තියලා අදාළ wallet address එක copy කරගන්න. ඉතින් ඒ වගේම උඩට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා
ඩිස්කෝඩ් එකට කොහොමද අපි අදාළ ඩේටා ටික සබ්මිට් කරන්න කියලා මෙතන පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලන්න ට්වීට් එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට මෙයාලා පැහැදිලියෙන් විදියටම කොහොමද ඔයාලා සබ්මිට් කරන්න කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට account registration එක කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔන්න තේරෙන්නේ නැති කියලා හැමෝටම Discord එකේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඉතින් ඒවත් අපි බලමු ඉදිරියේදී. මෙන්න මේ දවස් 13 ඇතුළත ඒවා නිරාකරණය කරගන්න ඕනේ. එහෙම නැතුනොත් ඔයාලට අදාළ token ටික airdrop එක ලබා ගන්න බැරි වෙයි. ඉතින් ඒ නිසා alert එකේ ඉන්න channel එක subscribe කරලා Telegram channel එකට join වෙලා ඉන්න. එහෙම වුණොත් තමයි ඔයාලට update දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපහැතලි මොන හරි තියෙනවා නම් comment section එක විවෘතයි. ඔයාලට comment කරන්න පුළුවන්. එනවා තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් ඒක අවසන් කරන්න ඔයාලට සුබම සුබ දවසක්.